යාළුවනේ අපේ මේ අලුත් නාලිකාව මොකද්ද ෂොක් බ්ලොග් නාලිකාවේ අද දිනේ අලුත්ම මාධ්‍යයේ වැඩසටහන. ඒ වගේම කතාව කියන්නේ තියෙනවා අපේ මේ කැමරා සහාය කරන්නේ දෙන්නේ ප්‍රශාන්ත් පේමරත්න. ප්‍රශාන්ත් පේමරත්න කියන්නේ ලංකාවේ අග්‍රගණ්‍ය කලා නිර්මාණයක් කරපු ජැක්සන් ඇන්තනීගේ ගඟ දිගේ සලාන අන්ත්‍ය වැඩසටහනේ සංස්කාරකවරයෙක් විදිහට වැඩසටහන කරපු යාළුවෙක්. ඒ කාලෙක සිට සෑහෙන වැඩ කටයුතු සහයෝගය දක්වනවා මගේ සියලුම දේවල් වලට. ඉතින් අද කරන්නේ ගඟ දිගේ වැඩසටහන නෙමෙයි ගඟ පිළිබඳව කතා කිරීම. රෝමේ අති ප්‍රසිද්ධ රෝමේ නෙමෙයි ඉතාලියේ ප්‍රසිද්ධ විශාල ගංගාවක් පිළිබඳව විග්‍රහ කරන්නයි අද සාකච්ඡා කරන්නේ. මේ ගඟේ තවත් සුවිශේෂී ස්ථානයක් ගැන කතා කරන්න තමයි අපි දැන් ඉන්නේ. මේ ගඟේ මැද්දෙන් ඊසල තිබෙරිනි කියන ආරෝග්‍ය ශාලාවක් තියෙනවා. ඊසල තිබෙ කියන්නේ දිවයින කියන එක. ඒ දිවයින කියන නමෙන් හදලා තියෙන විශාල ආරෝග්‍ය ශාලාව. ඒ වගේම තමයි මේ ගඟේ තවත් කියන දෙයක් මට අමතක වුණා. තොස්කාන සිට ගමන් කරන මේ ගඟ දිස්ත්‍රික්ක 3ක් පසු කරගෙන තමයි ඔස්කියා කියන මුහුදට ඔස්කියා වලින් මුහුදට ගඟ සම්බන්ධ වෙනවා. ඉතින් යාළුවනේ මෙම ගල තමයි මේ පාලමේ සියලුම තැනකට උපයෝග කරගෙන තියෙන්නේ. ගලට කියන්නේ පියත්‍රා ත්‍රාවර්තින කියලා. පියත්‍රා කියන්නේ ගල, ත්‍රාවර්තින කියන්නේ ගලේ වර්ගයේ නම. ඉතින් යාළුවනේ මේ ගල රෝමන් වරුන්ගේ සියලුම කෘතිවලට, කලා කෘතිවලට පිළිම නෙලන්න, බිල්ඩින් හදන්න, නිර්මාණ ශිල්පයට සියලුම ආකාරයේ මේ ගල් විශේෂ තම අරගෙන තියෙන්නේ. ඒ තරම් පැරණි ගලක්. ඒ කියන්නේ ඒ වගේම කලාත්මකයි. ඒ අනිත් අර මාබල් වලත් මාබලුත් අරගන්නවා මේගොල්ලෝ. මාබල් වලට වැඩි පුදුම අමුතු මාදිලියේ ලස්සන කඩක් තියෙනවා මේ ගලේ. ඒ වගේම සුදු පාට නම් කිරි පාටින් කඩ ලස්සන වර්ණවත් ගලක් මේක. ගඟවල තවත් දෙයක් කියන්නේ. මොකද ඉතිහාසගත තොරතුරු සම්බන්ධ වෙනවා විශාල වශයෙන්. මේ අපි ඉන්නේ එදා රෝමන් වරු ප්‍රවාහණයට උපයෝගී කරගත්ත මේ ගඟේ ඒ ජැටිය තුලයි. ඒ ප්‍රවාහණය කරලා තියෙනවා හුඟක් දේවල්. මේක තෙල්, ධාන්‍ය වර්ග, එක අවශ්‍ය සමාන අවශ්‍ය සියලුම බඩු මේ ගඟ හරහා තමයි මේ රෝමන් වරු ප්‍රවාහණය කරගෙන තියෙන්නේ. මේ ස්ථානයේ සිට තමයි අද මේ වෙලාවේ කතා කරන්නේ. මේක තමයි ජැටිය. අපි සලකන්නේ එක් ස්ථානයක් තවත් ස්ථාන කීපයක් තියෙනවා. නමුත් ඒක ස්ථානයක් සිදුවු තමයි අපි දැන් මේ ගඟ ගැන කතා කරන්නේ.
යාළුවනේ මේ ගඟ දෙපස තාම අලංකාර විදිහට මේ ඉස්සර රජවරු රෝමන් කාලේ හදලා තියෙනවා. මේ ගීස වලින් හදපු ගීස කියන්නේ චීන චට්ටි වලින් හදපු අලංකාර මේ ගඟ එළිය කරන ලයිට් වලින් ආලෝකමත් කරන මේ කණු විශේෂයක්. මේ ගඟේ දෙපස හැම තැනම අලංකාර රෝම නගරය තුල අලංකාරය කිරීම සඳහා මේ වගේ දේවල් යොදාගෙන තියෙනවා. ඒ වගේම ගලින් සරසලා තියෙනවා. ඒ වගේම ගඟ දෙපස ඇවිදින මන්පෙත් ඒ වගේම ක්‍රීඩා කිරීම සඳහා ඒ වගේම දුවන්න ඒගොල්ලෝ ජොගින් වලට ජොගින් කියන්නේ අපේ ක්‍රීඩා සම්බන්ධව කටයුතු වලට බයිසිකල් වලින් ගමන් කරන ළමයි පොඩි ළමයින්ට විනෝද සඳහා ඒ අවශ්‍ය ස්ථාන හදලා තියෙනවා. මන්පෙත් හදලා තියෙනවා. ඒ වගේම පුදුම විදිහට අලංකාරයක් මේ ගඟට සම්බන්ධ කරලා තියෙනවා. මේ ගඟ රෝමයේ ඉතිහාස කතා වලට ඉතාමත් සමීප ඒ වගේම විශාල තෝතැන්නක්. ඒ වගේම කවියන්ට සහ සිනමා කරුවන්ට සාහිත්‍ය කරුවන්ට සෑම දෙයකටම මේ ගඟ විශාල තෝතැන්නක් වෙලා තියෙනවා යාළුවනේ. ඉතින් ඒ සම්බන්ධව මම ඉදිරියට තව කතා කරන්න තව දේවල්. ඔන්න ඉතින් දැන් මේ කතා කරන්නේ තිබෙරිස් ගඟ. තිබෙරිස් කියන්නේ ලතින් වලින් තිබෙරිස් කියන්නේ ටයිබර් කියන එක. ටයිබර් කියලා කියන්නේ අපි ලංකාවේදී ඉතිහාසය ඉගෙන ගන්නකොට ටයිබර් ගඟ ඉතාලියේ ටයිබර් සුප්‍රසිද්ධ ගඟ පිළිබඳව අපි ඉගෙන ගන්නවා. නමුත් ඉතාලියෙන් කියන්නේ ත්‍රේවරේ කියලා. නමුත් මේ ගඟ පාමුල ඉඳගෙන අපි මේ කතා කරන ගඟේ ඉතිහාසය ගැන අපිට කතා කරමු. මේ ගඟේ ඉතිහාසය ක්‍රිස්ති වර්ෂ 753කට කලින් සිට තමයි මේ ප්‍රගතිගෙන යනවා කියලා හඳුන්වන ඉතිහාසගත තොරතුරු වල. ඒ වගේම ගඟේ දිග 73 කිලෝමීටර් 543ක් වගේ ප්‍රමාණයක් සඳහන් කරනවා. ඒ වගේම මේ ගඟ රෝමන් ගරුන්ගේ විශාල මේ කෘතිවලට මේ ගල් ගොඩනැගිලි හදන්න ගල් අරව මේ අරගෙන එන්න විශාල වශයෙන් මේ උපයෝග කරගෙන තියෙනවා. මම කලින් කිව්වා වගේම තමන්ගේ කුළු බදු ධාන්‍ය වර්ග තෙල් වර්ග මේ ගේන්න ඒ අර මම පෙන්න පොතට වලින් පොතවල කීපයක් ඒවෙන් තමයි මේ ගඟ උපයෝගී කරගෙන තියෙන්නේ. තමන්ගේ ජීවන රටාවට අවශ්‍ය වෙන විශාල වශයෙන් අවශ්‍ය වෙන්නේ මේ ගඟ උපයෝගී කරගෙන තියෙනවා. උපයෝගී වෙලා තියෙනවා මිනිසුන්ගේ ජීවන දර්ශනයට.